ක්‍රිස්තුතුමන් තුළ මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනේ ආදර දුවේ පුතේ අද දවසේදී අපි සියලු දෙනාම ඇතුල් වෙන්නට යන්නේ චතාරික කාලයේ පළමුවන ඉරුදිනට මේ වරප්‍රසාදය හා දේව ආශිර්වාදයේ සමය තුල නැවත වතාවක් ජීවමාන ස්වාමින් වහන්සේ අපිට ආරාධනා කරනවා උන්වහන්සේගේ ගැළවීමදායක වචනය තුල අපේ ජීවිත වෙනස් කරගන්නට ගොඩනගා ගන්නට ශක්තිමත් කරගන්නට අද දේව වචනයේ විදිහට සුභාරංචිය විදිහට අපි කියවන්නට මෙනෙහි කරන්නට යෙදෙන්නේ ඇහුම්කම් දෙන්නට යන්නේ අපි බොහෝ වතාවක් අහලා තියෙන කියවලා තියෙන ස්වාමින් වහන්සේ පාලුකරයේදී අධ්‍යක්ෂ පරීක්ෂාවන් ගැන ස්වාමින් වහන්සේ පාලුකරයේදී මුහුණ දීපු පරීක්ෂාවන් විමර්ශනය කරන්නට ඉස්සර වෙලා ඇත්තටම දේව වචනය තුල පරීක්ෂාවක් කියන්නේ මොකක්ද කියන කාරණේ අපි තේරුම් ගන්නට ඕන. ඒ සඳහා ග්‍රීක කතුවරයා භාවිතා කරන පළමුවන ග්‍රීක වචනය තමයි පෙයිරාසෙයින් කියන වචනය. ඒ අනෙක් භාෂාවන්ට පරිවර්තනය වෙද්දී ඒකට ආරෝපණය වෙලා තියෙන්නේ ඍණාත්මක හා නපුරු අදහසක්. එහි දැකීමට ඇත්තේ මිනිසාව පාපයට ඇද දමන අදෘශ්‍යමාන බලයක් විදිහට. නමුත් උත්පත්ති පොතේ 22 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තියේ ආබ්‍රහම් තුමාව පරීක්ෂා කරන්න දෙවියන් වහන්සේ. එවිට එහි ඇති සාමාන්‍ය අර්ථය තමයි රත්තරන් බඩු සාදන්නේ. පිරිසුදු රත්තරන් ලබා ගැනීමට ගින්නෙන් රත්තරන් පරීක්ෂා කිරීම. මේ පිළිබඳව උපදේශකගේ පොතේ දෙවැනි පරිච්ඡේදයේ 5 වෙනි වගන්තිය ඊටාම පැහැදිලිව අපිට කියා දෙනවා. එනම් යම් වැදගත් කාරණයක් සඳහා උන්වහන්සේ තෝරා ගනු ලබන පුද්ගලයන්ව පුරුදු පුහුණු කිරීමට විනය පිහිටවීමට උන්වහන්සේ භාවිතා කරන ක්‍රමවේදය තමයි පරීක්ෂාව. යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලබන පිණිස උන්වහන්සේව පාලුකරයට අරගෙන යන්නේ ශුද්ධාත්මයන්න් වහන්සේ. එනිසාම පරීක්ෂාව කියලා කියන්නේ පාපයට වැටීමක් නොව පාපය ජයග්‍රහණය කිරීමට මාවතක්. එනිසාම පරීක්ෂාව කියලා කියන්නේ මිනිසෙකු ලෙස මේ ලෝකයට බිහිවීම නිසා ගෙවිය යුතු වන්දයක් හෝ දඩයක් නෙමෙයි ස්වර්ග රාජ්‍යයේ දොරගුළු ඇරලන මාධ්‍යයක්. ස්වාමින් වහන්සේ මෙම පරීක්ෂාව අත්දකින්නේ පාලුකරයේදී. ඒ ජෙරුසලමේ ඉඳලා මල මුහුද දක්වා ඇති මධ්‍යම සානුව. මේ ප්‍රදේශයේ සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ පලස්තීනයේ කොඳුනාරටිය විදිහට. ඒ සතපුන් 35ක් පමණ ප්‍රදේශයක පැතිරෙච්ච භූමි භාගයක්. ඒතුළ කහපැති හුණුගල් වලින් හැදුණු බොහෝ විෂමතා ලක්ෂණ තියෙනවා. එහි තනිව කාලය ගත කිරීම උන්වහන්සේගේ අදහස. උන්වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතයේ ආරම්භ කිරීමට මොහොත ඇවිල්ලා තියෙන්නේ. උන්වහන්සේ එහි පැමිණෙන්නේ පියාණන් වහන්සේ සමග ගැලවීමේ මාර්ගය ගැන සාකච්ඡා කිරීමට ඒක සැලසුම් කරන්නට. එනිසාම උන්වහන්සේගේ පියාණන් වහන්සේ උන්වහන්සේට තනිවම කතා කරන මොහොතක් මේක. ඒ වගේම තනිව කතා කිරීමේ මොහොත ස්වාමින් වහන්සේට අවශ්‍යයි. උන්වහන්සේ පරීක්ෂාවට ලක් වෙන්නේ බහුතීක්ෂණයෙන් අනතුරුව. ඒ වහාම සිදු වෙනවයි කියලා මාක්තුමා පළවෙනි පරිච්ඡේද 12 වෙනි වගන්තිය අපිට කියා දෙනවා. ජීවිතයේ සිදුවන සෑම යහපත් ක්‍රියාවකටම ඒට අදාළ ප්‍රතිචාරයක් දැක්වීමට අවස්ථාවක් එනවා. එහි භයානකත්වය තිබෙන්නේද හැදෙන්නේද මේ ප්‍රතිචාරය තුල. එක රාජාවලිය 18 17 20 වගන්තිවල එලියා දිවස්වරයාට මුහුණ දෙන්නට සිද්ධ වෙන්නේ මෙන්න මේ වගේ තත්වයක්. මහත් ධෛර්යයෙන් පිරීලා ජෙසබෙල්ගේ දිවස්වරුන්ව මරා දමන දිවස්වරයා ජෙසබෙල් රැජිනගේ තර්ජනයේ ඉදිරියේ පලා යනවා. එක රාජාවලිය 19:3. කලින් වීරයෙක් වගේ කටයුතු කළ ඔහු පසුව බිය වී තැති ගන්නවා. එනම් කිසිදු බියක් නැතුව සියල්ල අභිබවා ගිය දිවස්වරයා ප්‍රතිචාරයේ ඉදිරියේ පලා යනවා. පරීක්ෂාකරුවා ඊටාම දක්ෂ ලෙසත් සූක්ෂමත් උන්වහන්සේගේ හදවත තුල ක්‍රියාත්මක වෙනවා. දෙවියන් වහන්සේගේ ශුද්ධ වූ කාර්ය ක්‍රියාත්මක වන තැන එයට බාධා කිරීමට නපුර පැමිණෙනවා. ඒ සාමාන්‍ය ස්වභාවයක්. සැබවින්ම මෙය බාහිරින් සිදුවන කාරණයක් නෙමෙයි. මේ උන්වහන්සේගේ අධ්‍යාත්මය තුළ ඇතිවෙච්ච අරගලයේ අත්දැකීම. ඒට හේතු වෙන්නේ මුළු ලෝකයේම දැකිය හැකි කඳු මුදුනක් කොහෙවත් නැහැ. මිනිස්සෙකුට පරීක්ෂා පැමිණෙන්නේ ඔහුගේ ඇතුළාන්තයේ සිතුවිලි හා ආශාවන් තුළ. එලෙසම එකවතාවකින් උන්වහන්සේට පරීක්ෂාව ජය ගන්නටත් බෑ. උන්වහන්සේගේ මුළු ජීවිත කාලය පුරාම පරීක්ෂාකරු උන්වහන්සේගේ පිටුපස්සේ හඹා එනවා. මතෙව් 16:23 කායිසාරියා පිලිප්පි නගරයේදී ක්‍රියාත්මක වෙන්නේ
පේදුරුතුමා හරහා පූප වැඩි කිරීමේ ප්‍රාතිහාර්යය තුළ සාතන් ක්‍රියාත්මක වෙන්නේ සාමාන්‍ය ජනතාව හරහා. උන්වහන්සේ ගෙත්සෙමනිය තුළ යාඥා කරද්දී ආයවතාවක් ක්‍රියාත්මක වෙන්නේ උන්වහන්සේගේ සිතුවිලි හරහා. ලූක්තුමාගේ 22:28 අපිට කියා දෙනවා උන්වහන්සේගේ සෑම පරීක්ෂාවකදීම උන්වහන්සේගේ ශ්‍රාවකයන් උන්වහන්සේ ළඟ හිටපු බව. පාලුකරේ උන්වහන්සේ ඉන්න තනිවම උන්වහන්සේගේ අධ්‍යාත්මික අරගලයේ කවුරුත් දකින්නේ නැහැ. මේ නිසාම උන්වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන් සමග මේ බෙදාගත් අත්දැකීමක් වෙන්නට පුළුවන්. පරීක්ෂාකරුවා උන්වහන්සේට පහර එල්ල කරන්නේ දිශාවන් 3ක් ඔස්සේ. ඒ සෑම යෝජනාවක් තුළම අවශ්‍යතාවයක් දක්නට ලැබෙනවා. පළමු පරීක්ෂාව උන්වහන්සේ දේව පුත්‍රයා වන බැවින් ගල් පාන් කරන්නට. මෙම පාලුකරේ නිර්මාණය වෙලා තියෙන්නේ කුඩා රවුම් හුණුගල් වලින්. එහි දිස් වෙන්නේ පූපකබිලි වගේ. බොහෝ විට මෙම පරීක්ෂා උන්වහන්සේ වෙතට යෝජනා වෙන්නේ මේ පාරිසරික තත්ත්වයේ යටතේ වෙන්නට පුළුවන්. මේ පරීක්ෂාවේ දිව් ස්වභාවයන් දෙකක් තියෙනවා. එහි පළවෙනි පරීක්ෂාව තමයි උන්වහන්සේ සතුවන බලය තමන් වහන්සේගේ ප්‍රයෝජනයට යොදා ගැනීම. ඒට හේතු උන්වහන්සේ කුසගින්නෙන්. උන්වහන්සේ සෑම විටම තම ධර්මදූත කාර්යයේදී මේ ප්‍රතික්ෂේප කරනවා. අන් අයගේ අවශ්‍යතාවයන් සඳහා උන්වහන්සේ ප්‍රාතිහාර්ය කරත් තමන් වහන්සේගේ අවශ්‍යතාවය සඳහා උන්වහන්සේ ප්‍රාතිහාර්ය කරේ නැහැ. දෙවියන් වහන්සේ මිනිස්යෙකුට බලය දෙන බලය තමාගේ ආත්මාර්ථකාමී අවශ්‍යතාවයන් සඳහා අයුතු ලෙස භාවිතා කිරීම පාපයක්. අනෙක් අතට උන්වහන්සේ පියාණන් වහන්සේ වෙතින් පැමිණෙන මෙසියස්වරයා. උන්වහන්සේ මේ වන විට ඒක තිහවුරු කරගෙන අමාරයි. එනිසාම මිනිසුන් දිනන ක්‍රමයක් ගැන උන්වහන්සේ හිත ඉන්නේ. උන්වහන්සේ ශ්‍රාවකයන්ට දුන්න එකම පොරොන්දුව ඔවුන්ව මිනිසුන් දිනන්නන් බවට පත් කිරීම. එනම් ආහාර දී මිනිසුන් දිනා ගැනීමට උන්වහන්සේට පරීක්ෂාවක් ඇති වෙනවා. ඉතිහාසයේ දෙස බලන විට උන්වහන්සේට මේ තහවුරු කර ගැනීමට සාධාරණීකරණය කර ගැනීමට කරුණු කාරණා තියෙනවා. එනම් ජනතාව කුසගිනි වෙද්දී පියාණන් වහන්සේ උන්ට ආසෙන් මන්නා ලබා දෙනවා. අතීතයේ දිනකදී දිවස්වරයා පවසන්නේ පාළු වූ කඳු මුදුන මත දෙවියන් වහන්සේ මන්නා ලබා දෙන බව. යෙසායා 49:9. එහෙත් මිනිසුන්ට ආහාර දී ඔවුන්ව ලං කර ගැනීම දෙආකාර වැරැද්දක්. පළමුවෙන්ම ඒ උන්වහන්සේව අනුගමනය කිරීමට දෙන පගාවක්. එනම් උන්වහන්සේ අනුව එම නිසාම ලබාගත් දේ ලබාගත හැකි ලබා ගැනීමට ඔවුන්ව පෙළඹවීමක්. එනම් ලබා ගැනීමේ ජීවිතයක් විනා දීමේ ජීවිතයක් ඔවුන්ට ස්වාමින් වහන්සේ තුල අත් වෙන්නේ නැහැ. දෙවනුව ඒ රෝගය හඳුනා නොගමින් නිදන්ගත රෝගය ඉවත් කරන්න ගන්න උත්සාහයක්. කුසගිනි බව සැබෑයි ඇත්තයි. එහෙත් කුසගින්න නිවීමට කුසගින්න ඇතිවීමට හේතුව සොයාගත යුතුයි. ඒ ඔවුන්ගේ අවිද්‍යාව, ආත්මාර්ථකාමී බව, පිරිමැස්මක් නොමැති බව හා අපරීක්ෂාකාරීත්වයයි. ඒට හේතුව යමෙකු මහා පරිමාණයෙන් පරිභෝජනය කිරීම හා තවත් අයෙක් කිසිවෙක් නොමැතිව සිටීම. කුසගින්න නැති කිරීමට නම් කළ යුත්තේ ඒට හේතු වූ කාරණා නැති කර දැමීම. ඒවාට හේතුන් තිබෙන්නේ මිනිස් సంతානය තුලමයි. අකීකරු ජනතාවට පාලුකරේ දෙවියන් වහන්සේ භාවිතා කළ වචනම ස්වාමින් වහන්සේ මෙහිදී සාතන්ට ප්‍රකාශ කරනවා. ද්විතීය නීතිය 8:3. එනම් මිනිසා ජීවත් වන්නේ කෑමෙන් පමණක් නෙමෙයි දෙවියන් වහන්සේගේ මුවින් නික්මෙන වචනේ බව. දෙවන පරීක්ෂාව සඳහා සාතන් භාවිතා කරන්නේ වෙනම කෝණයක්. ඔහු ස්වාමින් වහන්සේව දේව මාලිගාවේ කොත මුදුනට අරගෙන යනවා. එමගින් කාරණා 3ක් අදහස් වෙන්නට පුළුවන්. දේව මාලිගාව ගොඩනගලා තියෙන්නේ සියොන් කඳු මත වූ සානුවක් මත. එහි එක් කොනක සලමොන්ගේ සක්මන් මළුව පිහිටලා තියෙනවා. එහි මුදුනේ සිට පහළ බලන විට පෙනෙන්නේ අඩි 500ත් 700ත් අතර පහළින් තියෙන කීඩ්‍රෝන් මිටියාවත. පළමු පරීක්ෂාවේදී හරවන්නේයි ආරාධනා කරපු සාතන් මෙවර උන්වහන්සේට යෝජනා කරන්නේ පනින්නට. උන්වහන්සේ පනින්න පෙර සිතා බලන මොහොතක්. එනම් සාමාන්‍ය මිනිසෙකුට කිරීමට නොහැකි කාරණා කිරීම තුළ තමන්ගේ බලය පෙන්වා මිනිසුන් දිනා ගැනීමට උන්වහන්සේට සිදු වූ පරීක්ෂාවක්. දේව මාලිගාවේ ඉහළ කොටසට වෙන්නට ලෙවි වංශයේ පූජකවරු හේබ්‍රෝ කඳු මුදුනෙන් පළමුවන සූර්ය කිරණ පතිත වෙනකම් බලාගෙන ඉන්නවා. එවිට ඔවුන්ගේ හොරණය නාද කරන විට යාගයට මොහොත පැමිණි බව ප්‍රකාශ කරනවා. මෙවන් වටපිටාවක මා විසින් ජනතාව මවිත නොකරන්නේ මන්ද යන පරීක්ෂාව උන්වහන්සේට පැමිණෙනවා. ගීතාවලිය 91:11-12 සඳහන් වන කාරණය කල යුතු මේක මොහොත මේකදයි උන්වහන්සේට හිතනවා.
මේ කාලේ අන්තජාතිවාදී බොරු දිවස්වරු ජනතාව විවිධාකාරයෙන් මුලා කර කාලයක්. ක්‍රියා 21 25 මේ වගේ අය අපි දකිනවා. ඔවුන් බාහිර කාරණා ආශ්‍රයෙන් ජනතාව සතුරු කරන්නට පෙළඹිච්ච අය. උන්වහන්සේට ඒ ආකාරයෙන් මිනිසුන් දිනන්නට අවශ්‍ය නැහැ. මිනිසුන් දිනා ගැනීමට අවශ්‍යවත් බාල හැඟීම් දනවන කටයුතු ආකාරයෙන් සිදු කිරීම යෝග්‍ය නොවන බව උන්වහන්සේ දන්නවා. උන්වහන්සේට ජනප්‍රිය ක්‍රමවේද අවශ්‍ය නැහැ. මන්ද අද දවසේ දැනෙන විස්මය හෙට දවසේ සාමාන්‍ය දෙයක් වෙන්නට පුළුවන් කියලා උන්වහන්සේ ඉතා හොඳින් දැනගෙන හිටපු නිසා මිනිස්සුන්ගේ හැඟීම් දැනීම් හරහා යම් යම් කටයුතු කරලා ඔවුන්ව අධ්‍යාත්මික පරිණත භාවයකට ගේමට නොහැකි බව උන්වහන්සේ දන්නවා. මන්ද ඔවුන් දියුණු වෙනවාට වඩා සෑමදාම අලුත් දෙයක් දකින්නට කැමති වෙනවා. ඒ දෙවියන් වහන්සේව පරීක්ෂාවට ලක් කිරීමක්. උන්වහන්සේගේ මනසට නිතතින්ම ඇතුල් වෙන්නේ දේව වචනේ ප්‍රබල ඉගැන්වීමක්. ද්විතීය නීතියේ 6:13 පුදුම දනවන දේ සිදු කරමින් කීර්තිය සෙවීමට උන්වහන්සේට අවශ්‍ය නැහැ. එනම් එදිනදා ජීවිතයේ සාමාන්‍ය කාරණා තුල දෙවියන් වහන්සේගේ බලය අධ්‍යක්ෂයෙන් වැදගත් වෙනවා. පසු කාලෙක උන්වහන්සේ දේව රාජ්‍යය ගැන දේශනා කරද්දී උන්වහන්සේ භාවිතා කරනු ලැබුවේ එදිනදා ජීවිතයේ තුල අධ්‍යක්ීම් උපමා බවට පත් කරන ආකාරයක්. උන්වහන්සේ ප්‍රබල ලෙසමින් කියා ඉන්නේ තමන් පියාණන් වහන්සේව කිසිදා පරීක්ෂාවට ලක් නොකරන බව. පාලුකරේ මස්සා මෙරීබා යන ස්ථානයේදී ජනතාව සිදු කළ පාපය එකයි. එයින් පලා නොයන සාතන් තුන්වෙනි පරීක්ෂාවද උන්වහන්සේ වෙත ගෙන්නවා. ඒ ලෝකයේ යස ඉසුර ඉදිරියේ දලින් වැටෙන්නට මේ උන්වහන්සේ ඉදිරියේ දිස්වන තුන්වන පරීක්ෂාව ගීතාවලිය 3ට උන්වහන්සේට සිහි වුණාද විය හැකි. එහෙත් දෙවියන් වහන්සේ සමග කේවල් කිරීමට වන ආරාධනයක්. දෙවියන් වහන්සේට අකීකරුවන සෑම මොහොතක්ම සාතන්ත දැනීම ලෝකයේ ජනප්‍රිය ක්‍රමවේදයන් එකම ක්‍රමවේදයේ සිටින තැන සිදුවන්නේ සාතන්ත දැනීමක්. බහුතරයේ කැමැත්ත දේව කැමැත්තල සිදුවන තැන සාතන්ට දැනීමක්. තමන් අතර සිටින දිවස්වරුන්ට ගල් ගසන සෑම මොහොතක්ම සාතන්ට දැනීමක්. උන්වහන්සේට මතක් වෙන්නේ දේව වචනය තුළ දෙවියන් වහන්සේගේ හදවත. ද්විතීය නීතිය 16:13 ආදි මව්පියන්ට පැමිණි පරීක්ෂාවද දාවිත් රජුරවන්ට පැමිණි පරීක්ෂාවද ස්වාමින් වහන්සේට පැමිණෙන්නේ එකම පරීක්ෂාවේ විවිධ ක්‍රමවේදයන්. පාරුකලයේ කෑම ඉල්ලා මොරගසන විට ජනතාවට ඇති වෙන්නේ ගල් පාන් කිරීමේ පරීක්ෂාව. මස්සා මෙරීබා ස්ථානයේ වතුර ඉල්ලා අරගල කරන විට ඔවුන්ට පැමිණෙන්නේ දේව මාලිගාවේ කොතමුදුනේ සිදුවෙච්ච පරීක්ෂාවමයි. සීනායේ කඳුපාමුල රම් වස්සෙක් අඹන විට ඔවුන්ට වූ පරීක්ෂාව ධනයට බලයට දන නැමීමේ ස්වාමින් වහන්සේට සිදු වූ පරීක්ෂාවයි. ආදම් ඒව දෙදෙනාට ඇතිවන්නේ ශරීරයේ පිනවීම, දෙනත පිනවීම හා මනස පිනවීමේ අවශ්‍යතාවයයි. ඔවුන් මේ පරීක්ෂාවට වැටෙන්නයි ස්වාමින් වහන්සේ පාපේ ජය ගන්නටයි තිබුණ එකම හේතුවයි. එනම් දෙවියන් වහන්සේගෙන් දැනගත යුතු දේ දෙවියන් වහන්සේගෙන් දැන ගැනීම හා යක්ෂයා සමග සාකච්ඡා කිරීමට නොයාමයි. එනිසා අද දවසේදී අපි එක එක්කෙනා වෙනුවෙන් අපි ස්වාමින් වහන්සේට යාඥා කරමු. අපේ පවුල් වෙනින් අපේ සංඝය වෙනින් ස්වාමින් වහන්සේට යාඥා කරමු. ස්වාමින් වහන්සේට ලං වෙන්නට බැරි විදිහට, උන්වහන්සේව අත්විඳින්නට බැරි විදිහට, ජීවිතේ වෙනස් කරගන්නට බැරි විදිහට හැමදාම පැමිණෙන මේ පරීක්ෂාව ධනය බලය යසස ජීවිතේ ප්‍රතික්ෂේප කරලා ස්වාමින් වහන්සේගේ කුරුසේ මාර්ගයේ වැළඳ ගනිමින් තමකම නැසමින් දිනපතා කුරුසේ දරන්නට ස්වාමින් වහන්සේගේ වරප්‍රසාදය ඉල්ලලා අද දවසේදී අපි යාඥා කරමු.